හයි good morning මං good morning කිව්වට ඔයාලා මේ වීඩියෝ එක බලද්දි වෙලාව කීයද දන්නේ නැහැ කොහොම වුණත් good morning. ඉතින් මං අද ගෙනාවේ මගේ නිවාඩු දවස්වල උදේවරුව ගෙවෙන්නේ කොහොමද කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මං නැගිටපු ගමන් කරන්නේ වතුර බොන එක. මොකද මේ දවස්වල මට හොඳටම ගෑස්ට්‍රයිටිස් හැදිලා තියෙන්නේ. ඒකින්ද නැගිටපු ගමන් දැන් කරන්නේ වතුර බොන එක. වතුර බීලා පියම් මුණ හොදගන්න. සිත් මහසේ ආශාම දෙවුලියේ මන බන්ධනා පෙම් කවයි රස කැන්දනා. ළමයි සෙනසුරාදා ඉරිද දවස්වල තමයි මම මේ විදිහට පිළිවෙලට මගේ වැඩ ටික කරගන්නේ. මොකද සතියේ දවස්වල උදේ නැගිට්ටහම වෙලාව යනවා දැනෙන්නේවත් නැහැ. ඒකින්ද මගේ වැඩ ටික මම ටට්ටක් ගාලා ඉක්මනට පිළිවෙලක් නැතුවම කරගන්නවා. මොකද ඉක්මනට වැඩට යන්න ඕනි හින්දා. ඉතින් සෙනසුරාදා ඉරිද දවස් තමයි මට හරිය නිදහසේ හිමීට ලස්සනට මගේ වැඩ ටික කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි බලමුකෝ. දැන් මම දත් මැදලා මූණත් හොදගත්තා. ඉතින් දැන් මම කරන්න යන්නේ මගේ ස්කින් කෙයාර් ටික. ළමයි ඔයාලට මගේ ස්කින් කෙයාර් රූටින් එකක් ඕනේ නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මගේ ස්කින් කෙයාර් රූටින් එකත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. මම දැන් ස්කින් කෙයාර් කරගෙන ඉවරයි. දැන් මම මේ ලිප් බාම් එක ඇප්ලයි කරගෙන ඉවර වෙලා බුදු පහන තියන්නයි යන්නේ. ඉතින් මට සතියේ දවස්වලට නම් බුදු පහන තියන්න බැරි වෙනවා. අනිවාර්යෙන්ම මම සෙනසුරාදා ඉරිදා මට නිවාඩුව තියෙන්නේ සෙනසුරාදා ඉරිදානේ. ඉතින් අනිවාර්යෙන්ම මම සෙනසුරාදා ඉරිදා ඒ වතාවත් ටික අනිවාර්යෙන්ම කරනවා. ඉතින් ළමයි ඔයාලට ඉඩ ලැබෙන හැම මොහොතකම තමන්ගේ ආගම අදහන්න. ඔයාලත් වෙන රටක ජීවත් වෙන කෙනෙක් නම් ඒක මාරම සැනසීමක්. ඇත්තටම හිතට මාරම සැනසීමක්. තමන්ගේ ආගම මොන ආගමේ වුණත් තමන්ගේ ආගම අදහන්න අමතක කරන්න එපා.
බුදු පහනක් තියලා ඉවර වෙලා මම දැන් හදන්නේ මගේ කොලජන් එක බොන්න. අනිවාර්යෙන් මම හැමදාම උදේට මගේ කොලජන් එක බොනවා. කොලජන් බොන එක ගොඩක් හොඳයි ළමයි. ඒකින්ද ඔයාලත් හොඳ කොලජන් එකක් සිලෙක්ට් කරගෙන ඒක හැමදාම බොන්න. කොලජන් එක බීලා ඉවර වෙලා අපි අම්මගේ බ්‍රෙක්ෆාස්ට් එක හදාගන්න. අද මං හදාගන්නේ සිම්පල් බ්‍රෙක්ෆාස්ට් එකක්. මොකද තව මම දැන් මේක කාලා ඉවර වෙලා තව පැයකමාරකින් විතර ආයිත් දවල්ට කනවා. දැන් මේ දවස්වල මං හොඳට කනවා. මොකද ගිය දවස්වල ඇත්තටම මෙහි වෙන රටක ඉන්න අය නම් දන්නවා උදේට ඇත්තටම කැවෙන්නේ නැහැ. ඉක්මනට අපේ වැඩ ටික කරගන්න තමයි අපි ටක් ගාලා බලන්නේ. කන එක අපි අමතක කරලා තියෙන්නේ. ඉතින් මමත් එහෙම තමයි අර ගිය දවස් ටිකේ මෙහෙට ආවත් හරි මං කෑවෙම නෑ උදේට. එක්කෝ ඇපල් ගෙඩියක් කනවා, එහෙම නැත්නම් කිරි එක බොනවා. එහෙම තමයි කරේ. ඒකින්ද මට ගෑස්ට්‍රයිටිස් හොඳටම වැඩි වුණා. ඉතින් මොනවා කරන්නද? ඒකෙන් වේදනාව වින්දට පස්සේ ඒකේ වේදනාව දන්න අය දන්නවා හරි අමාරුයි. මගේ ෆස්ට් ටයිම් මේ. ඒකින්ද මම දැන් නම් හොඳටම කනවා. දැන් මම නිකන් එග් එක ස්ක්‍රැම්බල් කරලා වගේ හදාගෙන පාන් එක කන්න යන්නේ. ඊට පස්සේ මං දවල්ට ආයෙත් බත් කනවා. දැන් නම් හොඳටම කනවා මං. කිසිම ඩයට් එකක්වත් මුකුත්ම නෑ. හොඳ මගේ බ්‍රෙක්ෆාස්ට් එක හදාගෙන ඉවර වෙන්නත් ළඟයි වගේම මගේ vlog එක ඉවර වෙන්නත් ළඟයි. ඉතින් ළමයි මේ vlog එකට ඔයාලා කැමති නම් ලස්සනයි නම් පහලින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බෙනකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. bye annyeong. ඔයා මගේ කනට කුඳුරලා ගියා. ඔයා මගේ වෙන කාගේවත් නොවේ කියා.
දන්න